ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම ගිමාටෙක් YouTube channel එකට. අදත් ඔයගොල්ලන්ට මම ගෙනල්ලා තියෙන්නේ AI tool එකක් අරගෙන ඉවරලා කොහොමද අපි දැන් viral වෙලා යන වීඩියෝ එකක් generate කරගන්න කියලා ඉවරලා. ඉතින් යාළුවනේ අපි බැරි කතා නැතුව කෙලින් වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම ඔයගොල්ලෝගේ Google එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ විදියට උඩින් ටයිප් කරගන්න Gemini AI කියලා. ඊට පස්සේ එන පළවෙනි සයිට් එකෙන්ම Gemini එකට ඔයගොල්ලෝ log වෙන්න යාළුවනේ. ඉතින් මම මෙන්න මේ විදියට Gemini එකට log වෙනවා. ඉතින් යාළුවනේ සයිට් එක ඕපන් වෙනකන් ඔයගොල්ලන්ට මම කියන්නම් ඔයගොල්ලෝ තාම හරි Gematek YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා ඉක්මනට එන්න යාළුවනේ අපි මෙතනින් යාට වීඩියෝ එක කරගෙන යමු. හොඳයි ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඕපන් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි Gemini එකේ පේන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ ඕගොල්ලෝ මෙන්න මේ විදිහට මම prompt එකක් තියලා type කරලා ඒ prompt එකම ඕගොල්ලන්ට description එකේ දාලා තියෙනවා. අන්න ඒක copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරලා මෙන්න මේ සංගල වරහන් ඇතුලේ තියෙන option ටික ඕගොල්ලෝ වෙනස් කරගන්න ඕනේ. ඕගොල්ලොන්ගේ අදාළ නම් ටික දාලා. ඒ කියන්නේ character name එකට දැන් මම අරන් තියෙන Ben 10 නිසා මම Ben 10 කියලා දානවා. ඕගොල්ලෝ ෆිල්ම් එකේ name එකට, ඒ කියන්නේ movie එකේ name එකට Ben 10 කියලා දාන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ ගන්න name එක තමයි මෙතනට දාන්න ඕනේ යාළුවනේ. හරිද? ඊට පස්සේ මම මෙන්න මේ විදිහට movie එකේ name එකට Ben 10 කියලා ඉවරලා type කරගන්නවා. ඉතින් යාළුවනේ මම මේ ඔයගොල්ලන්ට example එකක් කරලා පෙන්නන්නේ. ඕගොල්ලන්ට අවශ්‍ය කරන prompt එක මම පහල description එකේ දාලා තියෙනවා. ඒ වගේම මගේ WhatsApp channel එකට ගිහින් උනත් ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ විදිහට මගේ අදාළ ෆොටෝ දෙක මම මේකට අප්ලෝඩ් කරගන්න හදන්නේ. මෙන්න මේ විදිහට අප්ලෝඩ් ෆයිල් ගිහිල්ලා ඕගොල්ලෝගේ ෆයිල් වලට ගිහිල්ලා නැත්නම් ඉමේජින් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක කියන්නේ ඕගොල්ලෝ අදාළ කැරක්ටර් එකේ ෆොටෝ එකයි ඕගොල්ලෝගේ ෆොටෝ එකකුයි දාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට මේකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මම මගේ ෆොටෝ එකකුයි සහ Ben 10 කැරක්ටර් එකේ මෙන්න මේ ෆොටෝ එකයි මම සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන ඉවර වෙලා මෙතනින් සිලෙක්ට් කියන ඔප්ෂන් එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපේ ෆොටෝ දෙක මෙන්න මෙතනට Gemini එකට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ arrow key එක ඊට එහා පැත්තෙන් තියෙනවා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් තව ඔප්ෂන් එකක්. ඒකේ pro ඊට පස්සේ thinking ඒ වගේම fast කියන ඔප්ෂන් ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලෝ pro use කරනවා නම් හොඳ ක්‍රියේටිව් ෆොටෝ එකක් ඒ කියන්නේ ඉමේජ් එකක් ඔයගොල්ලන්ට ක්‍රියේට් කරගන්න පුළුවන්. හැබැයි pro පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් දීලා තියෙන්නේ ඉමේජ් 5ක් වගේ තමයි අපිට ක්‍රියේට් කරගන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ එහා පැත්තේ arrow key එක ටච් කරලා ඉවරලා මෙන්න මේ විදිහට අපේ ෆොටෝ දෙකයි ඒ වගේම prompt එකයි අප්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ විනාඩියක කෙටි කාලයක් වගේ යනවා අපිට මේක අපේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඉතින් ඒ අතරතුරේ කියන්නම් ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ TikTok ඒ වගේම YouTube, FB වගේ ඕගොල්ලෝ මොනවා හරි page එකක් කරගෙන යනවා නම් ඕගොල්ලන්ට hobby එකක් විදියට ඒ කියන්නේ මුදල් උපයන්නම නෙමෙයි hobby එකක් විදියට මෙන්න මේ විදියට image හදලා ඒවෙන් වීඩියෝ ක්‍රියේට් කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන් යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත image එක මම ඒක ක්ලික් කරන් ඉඳලා එක්ක ඕගොල්ලන්ට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ඕගොල්ලන්ට පේනවා උඩ මෙන්න මේ වගේ arrow key එකක් තියෙනවා පහළට අන්න ඒක ඕගොල්ලන්ට ටච් කරලා පුළුවන් ඕගොල්ලන්ට මෙන්න මේ image එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපේ image එක ඩවුන්ලෝඩ් වුණා. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්නේ අපේ image එකේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට තියෙන්නේ වැදගත්ම කොටස. ඒ මොකද්ද යාළුවනේ? අපේ මෙන්න මේ image එක animate කරගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මම ඒකට සුපුරුදු අපේ Grok AI එක මෙතනට use කරගන්නවා. මෙන්න මේ විදිහට Google එකට ගිහිල්ලා Grok AI කියලා ඉවරලා search කරගන්නවා. ඉතින් යාළුවනේ පළවෙනි හම්බ වෙන අපිට වෙබ්සයිට් එකේම අපිට ඒකට log වෙන්න පුළුවන්. මතක ඇතුව මේකට ඕගොල්ලොන්ගේ මොකක් හරි ඊමේල් account එකක් ඕගොල්ලොන්ට use කරගන්න වෙනවා. ඕගොල්ලොන්ට පෙන්නන්නම් මම ඒක කොහොමද කරන්න කියලා. මම මේකට ඊමේල් එකක් තාම මෙන්න මේ විදිහට sign in දීලා ඉවරලා අපිට මෙතනට log වෙන්න වෙනවා. ඔන්න බලන්න යාළුවනේ මම ඊමේල් එකක් නැතුව තමයි මම මේක හදාගන්න යන්නේ. ඉතින් යාළුවනේ මේ Grok AI එකේ මෙන්න මේ වීඩියෝ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ අදාළ rotate size එක උනත් වෙනස් කරගන්න. ඉතින් මේක වීඩියෝ ඔප්ෂන් එක මන් දීලා upload file යනවා. upload file ගිහිල්ලා අපේ ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම මේකට Google account එකකින් log වුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මට කියනවා sign in හරි sign up හරි වෙන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ තියෙන Google account එකකින් මේකට log වෙන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. නැත්නම් අලුතෙන් account එකක් හදන්න කියලා. ඉතින් යාළුවනේ මම මේකට මගේ Google account එකෙන් මම log වෙනවා.
මෙන්න මේ විදිහට sign up දීලා මං sign up with Google කියලා ලියන්න ක්ලික් කරගන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ මොකක් හරි email address එකක් මෙතනට අපි use කරගෙන ඉවරලා Grok AI එකට log වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ටික වෙලාවකින් අපි මෙන්න මේ විදිහට Grok AI එකට log වෙනවා. ඉතින් යාළුවනේ මම ආයෙත් upload file ගිහිල්ලා අර මම කලින් generate කරගත්ත image එක මෙන්න මේකට upload වෙන්න දීලා මෙන්න මේ විදිහට මම type කරගන්නවා. මේකට වැඩි ඉංග්‍රීසි ඕනේ නැහැ. මේ Grok AI එකෙන් ඒක ඒගොල්ලෝ අඳුර ගන්නවා. ඕගොල්ලෝ තියෙන්නේ පුළුවන් විදිහට නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් Google Translate එක හරහා වුණා මෙන්න මෙතනට පොඩි prompt එකක් හදාගන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට කැමති විදිහට. දැන් මම මෙතන තියෙන්නේ මේ කියන characters දෙක hina වෙන්න ඕනේ. ඒ වගේම Ben 10 කරටත් දාගෙන ඉන්න ඕනේ. පිටිපස්සෙන් ඉන්න characters ටික වැඩ කරන විදිහට හදලා දෙන්න කියලා තමයි මම මෙතනින් type කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට අපේ අදාළ කස්ටමයිස් විදිහට මෙතනින් prompt එක දීලි වෙලා මෙතනින් generate වුණ වීඩියෝ එක අපි පොඩ්ඩක් බලමු. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ generate වෙලා ඉවරයි. අපි බලමු කොයි වගේ output එකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. Let's go! Ready when you are, hero. You got it. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට ටිකක් වෙලා මේ වීඩියෝ ක්ලික් කරන් ඉඳලා පස්සේ ඔයගොල්ලන්ට එනවා download කියලා. අන්න ඒ විදිහට මම download එකෙන් දීලා වෙලා වීඩියෝ download කරගත්තා. ඉතින් යාළුවනේ මෙන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක. Let's go! Ready when you are, hero. You got ඉතින් යාළුවනේ මම ගෙනාවේ ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට mobile phone තියෙනවා යාළුවනේ. PC, laptop වගේ දේවල් ගොඩක් අයට නැහැ. ඉතින් යාළුවනේ හැම කෙනෙක් ගාවම තියෙන දෙයකින් තමයි මම වීඩියෝ එක කරන්න ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා like එකක් දාලා bell icon එක click කරලා යන්න යාළුවනේ. bye bye bye.